හගුරන් කෙත නිමේෂා කුමාරි දිසානායකගේ සිතුවිලි අතරින්. මට හිතෙන විදිහට ජීවිතයක් කියන්නේ අපිට ලැබෙන කෙටි ගමනක්. ඒ ගමනේ හැම දවසක්ම එක වගේ නැහැ. සමහර දවස් නිල් අහසක් වගේ සතුටින් පිරෙනවා. සමහර දවස් වැහි වලාකුළු වගේ හදවතට බර දැනෙනවා. ඒත් ඒ හැම දවසක්ම අපේ කතාවේම කොටසක්. ජීවිතේ වටිනාකම තියෙන්නේ අපි කොච්චර කාලයක් ජීවත් වුණාද කියන තැනට වැඩිය අපි ඒ කාලය තුල කොච්චර ආදරයක්, කරුණාවක්, යහපතක් අන් අයට බෙදා දුන්නාද කියන තැන කියලා මට හිතෙනවා. ගසක් බලන්න. ඒ Tamanගේ සෙවණයට කවුරුන් හිටියාද කියලා අහන්නේ නැහැ. මලක් බලන්න. එය සුවඳ දෙන්නේ කවුරුන් අගය කළත් නැතත්. ඒ වගේම මිනිස් ජීවිතයත් ලස්සන වෙන්නේ අපි අන් අයගේ ජීවිතයට කොතරම් සැනසීමක් වුණාද කියන තැනින්. ඇත්තටම අපට හැමදේම පාලනය කරන්න බැහැ. වෙන්වීම, වෙනස්කම්, අහිමිවීම. ඒ හැමදේම ජීවිතේම කොටසක්. නමුත් අපිට පුළුවන් දේ තමයි අද අපි ළඟ ඉන්න අයට ආදරෙන් ඉන්න එක. ජීවිතේ ලැබෙන කුඩා සුන්දර මොහොතවල් අගය කරන්න එක. සහ හැකිතරම් යහපතම කරන්න එක. ASP Media, your interesting site.